සතයක්වත් යන්නතුව නොමිලෙම ඒ අයෝලින් මේ සරලවම හදාගන්න විදිහත් තියෙනවා සුපිරිනේ දිතින් අද ඒ වගේ විදිහක් ගැන කතා කරන්න දන්න මේ ටූල් එක නම වික්ස් මේක Google අපිට ඉන්ට්‍රඩියස් කරපු ටූල්ලය මේක ඇත්තටම අපිට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රී පාවිච්චි කරලා නොමිලේම අපිට අපි කැමති අපේ හිතේ තියෙන ඕනම පින්තූරයක් මේක හරහා හදාගන්න පුළුවන් හරිම ඉක්මනින් ඉතින් ඒ වගේම ඊට අමතරව මේ ටූල් එක ඇත්තරම අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි මේ හදාගත්තේ මේජ් එකත් තවදුරටත් එඩිට් කරගන්න වගේම දැනටමත් තියෙන මේජ් එකක් එඩිට් කරගන්න උනත් මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේ හැමදේම බලන ඒ වගේම වීඩියෝස් ජෙනරේට් කරගන්නත් පුළුවන් මේ ඇතුලෙන් අපිට නොමිලේම ඉතින් හරි අපි බලන්ඩ යන්නේ මේ මොකද ටූල්ලේ කියලා මේක නම තමයි විස්ක් Google විස්ක් වලට පේන්න ඇති මම කලින් මෙන්න මේ වගේ හිටියේ ඔයාලට ලින්ක්ස් ඔක්කොම ටික තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඉතින් ෆෝන් එකෙන් බලනවා නම් ෆෝන් එකෙත් මේකම කරන්න පුළුවන් බටන් ටික තියෙන තැන් ටික පොඩ්ඩක් වෙනස් වෙයි ඔයාලට පේනවා ඇති හිමීට ලෝඩ් වෙනවා ඉන්ටර්නෙට් කේස් එකක් වගේ කොහොම හරි අපිට මෙහෙම ගියාට පස්සේ මෙයාලගේ ජෙනරේට් කරලා දෙන මේ වගේ ඉමේජස් ටිකක් අපිට බලා ගන්න පුළුවන් මෙයාලා ඇත්තටම මේ ටූල් එකෙන් ජෙනරේට් කරලා දෙන අපි මේ එන්ටර් ටූල් කියන බටන් එකේ බුවට පස්සේ අපි මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන එනවා. ඉතින් මෙතන තියෙනවා ඔයාලට ප්‍රොම්ප්ට් බොක්ස් එකක් පේනවා. ඉතින් මේකට කියන්නේ ප්‍රොම්ප්ට් බොක්ස් එක කියලා අපි මේකට තමයි අපි ප්‍රොම්ප්ට් එක දාන්නේ. ඒ කියන්නේ අපිට මොකද්ද හදා ගන්න ඕනේ ඉමේජ් එක මොන වගේ පින්තූරයක්ද අපිට බලා ගන්න ඕනේ කියන එක දාන්නේ. මෙන්න මේකට ඒත් එක්කම යට තියෙනවා අපිට ඇස්පෙක්ට් රේෂියෝ එක සිලෙක්ට් කරන්න දැනක් මෙතනින් අපිට ඉමේජ් එකේ ඇස්පෙක්ට් රේෂියෝ එක වෙනස් කරන්න පුළුවන් අපි මේවා try කරනවා. ඒත් එක්කම අපිට මෙතන තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි දැන් මෙතන මුලින්ම අපි බලමු මේකෙන් සිංහලෙන් අපිට ටයිප් කරලා දෙයක් ජෙනරේට් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකට මම මේ Gemini එකෙන් හදාගත්ත පොඩි ප්‍රොම්ප්ට්ස් තුනක් පළවෙනි එක කොළ පැහැති අත්තක් මත වාඩි වී සිටින නිල් පැහැති පිළිහිඩුවෙක් සරල පසුබිමක්. මේක තමයි තියෙන්නේ. ඒකම ඉංග්‍රීසි වර්ෂන් එකත් අපි ගාව තියෙනවා. මේ දෙකම අද මේ අපි දාලා බලනවා. අපි මුලින්ම මේක දාලා aspect ratio එක සිලෙක්ට් කරමු 16:9 කියන එක. මොකද එතකොට අපිට ලොකුවට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි මේ විදිහට ඉංග්‍රීසි වලින් හදාගත්ත ප්‍රොම්ප්ට් එකක් දාමු. මේකම තමයි තියෙන්නේ හැබැයි ඉංග්‍රීසි වලින්. පිළිහුඩුවක් නන්නේ මේ කොකෙක් ඇත්තටම. ඒ වුණාට අපි සිංහලෙන් දාපු එකට එයා හරියට තේරුම් ගන්න නැහැ. අපිට කොකෙක්ව දීලා තියෙනවා. ඒ අත්තක් උඩ වාඩි වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඉන්නේ ඒ උනාට පිළිහුඩු එන්න මේ ඉන්න පිළිහුඩුවා කියන එක වරද්දලා මෙයා කොකා කියලා අරගෙන තියෙනවා. හැබැයි අපි ඉංග්‍රීසි වලින් දාපු එකේ මෙයා ලස්සනට පිළිහුඩුවෙක් මෙහෙම අත්තක වාඩි වෙලා ඉන්න පින්තූරයක් අපිට දීලා තියෙනවා කොළ අත්තක. ඉතින් හරිම ලස්සනයි. මේ ඉමේජ් එක නම් පට්ට. පිළිහුඩුවා කියන්නේත් හරිම ලස්සන සතෙක්. මේ කොකත් හරිම වෙනස්. ඒ කියන්නේ ඒකත් මරු. මේ ඉමේජ් දෙකම මරු. මම මේ දෙක දැන් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න කෙලින්ම කරන්න දෙන්නේ මේ ඩවුන්ලෝඩ් බටන් එක ඔබන්න. ඉතින් අපි තව ඉමේජස් ටිකක් ජෙනරේට් කරලා බලමු සිංහල කොහොමද ඇත්තටම මෙයාගේ ඇත්තටම හොඳයිද කියලා සිංහල මෙයාගේ වැඩ කරනවාද කියලා. ඉතින් අපි ඒකට සිංහල ප්‍රොම්ප්ට් ටික විතරයි දැන් දෙන්නේ. මුලින්ම මෙන්න මේ මීඩියම් පොඩ්ඩක් අමාරුයි මේක බලමු. සම්පූර්ණ සම්ප්‍රදායික වෙස්න ඇඳුම සහ වෙස් තට්ටුව පැළඳ උඩරට නර්තන ශිල්පයේ ජවයේ නර්තනයේ යෙදේ. පසුබිමින් පෞරාණික පන්සලක දොරටුවක් පෙනේ. ආලෝකකරණය නාටකීයයි. මේ නාටකීයයි කියන වචන ඇරෙන්න මම අනිත් වචන ඔක්කොම දන්නවා. ඔක්කොම සිංහල. අපි මේකත් දාමු. ඒත් එක්ක මේකේ ඉංග්‍රීසි වර්ෂන් එකත් අපි දාලා බලමු මොන වගේ දෙයක් එයිද කියලා. මේකත් අපි දාගමු. ඇත්තටම අපිට මෙහෙම එකපාර ඉමේජස් 3ක් මේ විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රොම්ප්ට් එක අපි දාන්නේ වෙනම aspect ratio එකකින්. අපි දැන් දාන්නේ 1/1 කියන එකකින්. එතකොට Instagram එකට සාමාන්‍යයෙන් අපි post දාන 1/1 කියන aspect ratio එකකින් තමයි එන්නේ. හරි ඔයාලට පේනවා ඇති. අම්මට සිරි අනේ මන්ද මේ වීඩියෝ එක දාලා මට මොකක් වෙයිද කියලා මේක අපි ඩවුන්ලෝඩ් කරමු මුලින්ම. ඇත්තටම ඔයාලට පේනවා ඇති මේ එනම අමුතු ඉමේජ් එකක් ආවේ මේ. ඒක අමුතු නිකන් එකක් තියෙනවා. ඒක නැත්තේ නෑ. ඒ වුණාට මේක සමහරවිට මම thumbnail එකකට දාන්න ඉඩ තියෙනවා. කොහොම හරි මේ පේනවා ඇති අපේ මෙහෙම පිළිමයක් තියෙනවා. පෞරාණික ස්ථානයක තමයි ඉන්නේ. උඩරට නැට්ටුවෙද්ද පහතරට නැට්ටුවෙද්ද කියන එක නම් මම ඇත්තටම දන්නේ නැහැ. ඒ වුණාට මෙහෙම නැට්ටුව මෙහෙම මාස්ක් එකක් දාන් ඉන්නයි කියන්න මම දන්නවා. ඒකෙන් වැරද්දලා අරගෙන තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන පේනවා ඇති. ඒක හරිම ආందోලනාත්මක පින්තූරයක් තමයි අපිට ජෙනරේට් කරලා දුන්නේ. මේ ඒකත් පොඩ්ඩක් වෙනස්. ඇත්තටම පේනවා ඇති මෙහෙම පවානක් වගේ එකක් තියෙනවා. ඒකත් හරිම වෙනස්. හරියට ජෙනරේට් කරලා නැහැ. හැබැයි අපි මේ ඉංග්‍රීසි වලින් දුන්න එක මෙයා ලස්සනට හරියට පිළිවෙලට කොලිටියට ජෙනරේට් කරලා තියෙනවා. මම දන්නේ මේක නම් ඇත්තටම රියල් දෙයක්ද කියලා. මෙහෙම ඇඟිලි මෙහෙම කරන එක කොහොම හරි වැඩේ ලස්සනටම කරලා තියෙනවා. පේන ඇති.
මේ සමාර දෙවල් වැරදි ඇති ඇත්තරම මේ මෙවට ඉතින් තියෙනවානේ ස්ටන්ඩර්ස් කියනම් වැරදි ඇති හැබැ උටට නැට්වක් වගේ නැට්වක් කර ජනරේට් කල තියෙනවා එත් එක්කම මේ තියන අපි සිංහලෙන් දුන්න ප්‍රෝම්ට් එක අනාගත කොළබනාගරේ රාත්‍රී දර්ශනයක් ඡායරූපය යථාර්ථවාදී කියන්නේ ගොඩක් රියලිස්ටික් වෙන්න ඕන කියන එක සහ සිනමාත්මක වෙන්න ඕන ශෛලියකින් පෞරාණික සීගරී ගෘහ නිර්මාණ ශිල්පයෙන් ආභාෂය ලැබූ අහසුසර නැගුණු ගොඩනැගිලි අතර හොලෝග්‍රෆික් වෙලද දැන්වී මැදින් පියාසර කරන ටුක්ටුක් රත වැස්සට තෙත්තු වීදි මතු පිට නියෝන් නාලෝකය දීත්තිමත්ව පරවර්තනය වේ ඇයිත්ගේ අධි අතාර්ථවාදී පරාමිතික ආලෝක කරණය මට ගොඩ දෙවල් ඒක තිබ දෙවල් තේරුන් නෑ හැබැයිවට පේ ඇති මට තේරුණ ටෙක්ටොක් රමයක හෙන ෆියචරිස්ටික් මේජක් කියන එක ඔෆකෝස් මෙතන සීගරේ පෙන්න්නඩවාගෙනකම මෙම කොල්ල පාටදීල දින ටුක්ටුක් මෙව්ව පාවීගෙන යනවා මෙතන පාරවල් නියොන් ලයිට්වලින් තියෙනවා පර්ෆෙක්් සිංහලෙන් මෙහෙම දෙයක් ජෙනරේට් කරන්න පුළුවන් කියන එක පර්ෆෙක්් ඇත්තටම පර්ෆෙක්් මාත් මෙහෙම කරයි කියලා හිතුවේ නෑ එවනට වාට පේනති පොඩි අවුලක් ඇත්තරම මේක ඇත්තරම මේක අවුලක් නෙමේ ඔන්න බලන්ඩ වට පේනඇති මෙයා මෙතන සිංහල ටෙක්ස් ජෙනරේට් කරන්න ගිල්ල තියෙනවා සමහර එව්ව පොඩ්ඩක් කැවිල්ල තියෙනනේ අවනත මේ කොහමර මේ ඉංගලිෂ් ප්‍රොම්ට් එක දාපු එක මේක හොඳයි මේක ඇත්තරම සිංහලකට වඩා හොඳයි එවුණට බලන්ඩ මේ අකුරු සිංහල අකුරු තාමහරියට මේකට ජෙනරේට් කරගන්න බෑ හරි හිතින් ඒම තම කතන්දර මේක වා ඉංගලිෂ් ටෙක්ස්ට එකක් ජෙනරේට් කරොත් ඉංගලිෂ් වචන නම් මේක හොඳට ජෙනරේට්නවා ඉතින් ඒක තමා මේ විදිට අපි මේච් ජෙනරේට් කරලා මේක කොලිටියක් ගැන බලන්ඩ තියෙන්නේ දැන් අපි බලු මෙම ඩවලෝඩ් කරපු මේ එක කෙඩිට් කරගන්න කොහොමද කියලා අපිට පුළුවන් මේ විදිහට මෙතන මේ රිෆයින් කියන බටන්නේ ගොබලා අපිට මේ ඉමේජ් එක ඇතුළට යන්ඩ ඉමේජ් එක ඇතුළට ගියාට පස්සේ අපිට මෙතන දෙන්න පුළුවන් මේ ඉමේජ් එක මොකක්ද වෙනස් වෙන්න ඕන කියනෙක් අපි මේ අපිට ඕන මේ කොකා නයිකි ෂූස් දාගෙන ඉන්න බලන්ඩ කියලා අපි මෙතනින් දුන්න පෙනඇති ඇත්තරම දැන් කොකා මේ නයිකි ෂූස් දාගන්න හැබැයි කකුල් දෙකටම එකම සපත්තුව තම දාගෙනන්නේ එහෙම වැරදි සිද්ධ වෙන ඇත්තර මේ වගේ අයි වලින් ඉතින් කලින් මේජ අපිට හරියට ඩිට වෙලාවෙන අප සමරට දෙතුන් සැර ට්‍රයි කරන අපිට මේජ ඩිට වෙලා එන්ඩ හරි ඉදිහට රිෆයින් වෙලා එන්ඩ ඉද තියෙන අපි ඉතින් සිංහලනුත් මේ ගෙඩිට කරන්න පුළුවන්ද බලන්න කට ඉන්න මාළුවාව සර්පයක් කරන්න කියලා මෙන්න මේ පිළිහුඩුව ඉන්න ඉමේජ්ජකට දෙමු අපි බලමු ඇත්තනම් කට ඉන්න මාළුවාව සර්පයක් කරන්න කරයිද කියලා කටයින්න මාළුවාව සර්පයක් කරොත්තේ ඔයාලා අනිවාරෙන්ම සස්ක්‍රයිබ් බටන් එක පුච්චල අලු කළ දාලා ලයික් බටන් එක කුඩු කරගෙන යන්න එක තමා මේ චැලෙන්ජක ඇත්තරම කටඉන්න සර්පයාව මේ මංකිව කැහුණත් දන්න කටඉන්න සර්පයාව මේ සර්මාළුවාව සර්පයක් කරලා තියෙන ඇත් හැබැයි වට පේනැති මාළුවා සර්පයාවත් පොඩ්ඩක් මේ එනවා අමුතුයේ සර්පයා අමුතු ඉවන් එක බලන්ටේ අමාරුයි එවනට කටඉන්න මාළුවාව සර්පයක් කල දෙෙන ඇත්තර මන් ඇයි දන්න මේ දැන් මේක මෙහෙම අවුල් විදිහට පොෆෝම් කරන්නේ කලින් මේ ඇත්තර මේකින් තමාම ගොඩක් මේ ජෙඩිට කරගන්න මේක ඉතින් මීට වඩා හොඳට පොෆෝම් කරන සමහරවිට අපි සිංහලෙන් ප්‍රොම්ට් එක දුන්න හිද වෙන්න පුළුවන් සහ මෙතන අපි සිංහලෙන් මේජක ජනරේට් කරලා ඉංගලිස් වලින් ප්‍රොම්ට් එක දුන්න හිද වෙන්නත් පුළුවන් විස්ක එක වැඩ කරන්න හරි මාමුතු විදිහකට සොරි නැනෝ බනාන එක හරි මාමුතුයි ඒක ඉතින් ඒක හින්ද අපි දන්න මොකක් දවල කියලා කොහොමරි මේකින් හොඳට ලස්සනට වීඩ එමිජ් එකක් වුණත් එඩිත් කරගන්න පුළුවන් ඒවගේ මවාට පේන ඇති මේ ඉමේජ් එක මේක මට අද තම තේරුන් අද තම මීටරුණේ ඉතින් ඒ මේජ අපි 1/1 ස්පෙට් රේෂයකෙන් එඩිත් කරම හිද අපිට ඇවිල තියෙන 1/1 ස්පෙට් රේෂයක අවට්පුට් එක මට හිතනවා මේ අවට්පුට් එකෙත් ප්‍රශ්නයක් ඇති කියලා ඒක ටෙස්ට් කරන්න මං අහපව මේ පිළිහුඩුවට මේ ප්‍රොම්ට් එකම දෙනවා දීලා ස්පෙට් රේෂය එක මෙන්න මෙතනින් 16/9 දාගන්න හැබැයි බට්නේ ගතන තිබ්බන ලේසි ඒක යාල ඇට් කරයි අවුලක් එන්න තියාලගේ කොම 16/9 දාලා හබ ජෙනරේට් කරනවා මොකද ගොඩක් වෙලාවට මේ 1/1 වලින් ජෙනරේට් කරගන්න AI ඉමේජස් වල අවුල් තියෙනවා මට ඒක මීටර වෙලා තියෙනවා සහ මේ 9/15 කියන එකේ තිස්සර ගොඩක් අවුල් තිබ්බා මේ තාමත් පොඩි අවුල් තියෙනවා මේ 16/9 කියන එක හොඳට වැඩ කරනවා එම එකක් තියෙනවා කොහොමරි මේ එක මේ ජෙනරේට් උන්නෑ වට පේන ඇති මේක කලින්ට වඩා ඇත්තරම හොඳයි මේක සර්පයා අඩුමතර මෙතන පොඩ්ඩක් කවුල් තමයි එවුනාට සර්පය අඩුමතරම හොඳට හොඳ සර්පය හරි හොඳයි සර්පය අඩුමතරම සර්පයෙක් කියලා පේනවා අරු නිකං අමුතු සතෙක් ඉතින් මේ මෙහම තම අපිට මේජක කෙඩිට් කරගන්න පුළුවන් ඊට පස්සේ අපිට කොහොමද මේ හදාගත් මේජ් එකක් මේ වීඩියෝ එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් ඔට පේර ඇති දැම්මගේ තියෙන ප්‍රෝ කවුන්් එක හැබැයි අපට සිරි ම එකක් පාවිච්චි කල නෑ මේ මාසේ වැඩ ගොඩක් කරහැකි ඉතින්
ප්‍රෝ කවන්ට එක හැබැව මේක ෆ්‍රිය කවන්් එක පාවිච්චි කරනවා නම් ඒත් ඔයාට ක්‍රඩික්ස් සීයක් කම්බෙන මාසටම යාට 10ක් හදාගන්න පුළන් මේ වගේ වීඩියෝස් පරිසමේ ටික පාවිච්චි කරන්න අපිට සරලෝම කරන්න තියෙන්නේ මේ විදිහට එතන ඇනිමේට් කියන බටන් එක ඔබලා අපිට ඕන කරන දේ මෙතෙන්ඩ දෙන එක අපි සිංහලෙම දෙම පිළිහුඩුව සර්පයාව කනවා කියල දෙමු එතකොට අපිට පුළුවන් පිළිහුඩුව සර්පයක් කන වීඩිය එක ජනරෙට් කරගන්න අපි අපට කොහොමරි මේ සර්පයාව කන්නෑ කමේ සර්පය අතෑරුණ කණ්ඩ ට්‍රයි කරලා සර්පයක් කාගන්න බැරුණ ඒත් මං කනවනේ ජෙනරේට් කරන්නකිවේ අපි මේකම ඉංගලිෂොල්ලු දීල බලමු මොකද මෙච්චර මේකට වරදින්ට බෑ එතකොට බෑ හරින්න වීඩියෝකට අද හරින ඒක හිද මේ ඉංගලිෂොල්ලුදම ඉංගලිෂොලින්වත් හරි ජෙනරේට් කරද බලන්න මෙහම තම අපේ සිංහලින් ජෙනරට් කරපුකාවේ සෞන්් එක හොඳ අර කොලිට එක හොඳ ඒ වුණට පර්පයාව කන්න ඒක ලු කවුල අඩු වව්වන් අර බලන දේවලම් කන්දට අවුබ හරි අපි ඉතින් මේ රෙට් කරමු හරි ග්‍රමට කෙලම දුන්නාද ද කින් ෆිෂ ඉඩ්ද ඉස්නෙක් කියලා බිවලුම එක චෙනරෙට් පේද කියලා වීඩිය එක හරි බලම අප ඉංගලිෂ් වලින් දාගත්ත එක ඇවිල්ල තියෙනවා මේට මොකුත් කියන්නත් බෑ නොකයත් බෑ කොහමරි වීඩිය එක හරි මමුතුයි සර්පයා කෑවෙන සර්පයාව කෙලින්ම අවශෝෂණය කරගත්තා පිළිහුඩුව ඉතින් හරි මමුතුයි මගේ ක්‍රෙඩිට් දෙකුත් ගියා අපරාධ කොමරි මෙහම තමයි වීඩියෝස් ටික ජනරට් කර වීඩියෝස් ටික හරිගෙන උනාට මේ ඇත්තන පට්ට කොලිට මං ඇටස් පව හදන්න ගන්න මේක එතකොට මේ මෙතන අවුල යන්ඩ ඇත්තේ හරි අමුතු අමුතු දේවල්න අද අපි ඇහුවේ අන්න ඒක හිද අවුල යන්න ඇත්ත මේ ඇත්තරම ජනරලි ගත්තොත් එහෙම අපිට හොඳ මේජ් ටූල් එකක් මේ ජනරේෂන් සහ වීඩියෝ ජනරේෂන් ටූල් එකක් එක්කම මේක බැනේජ් කරන්න තියෙන හොඳ ෆ්ලට්ෆෝර්ම් එකක් ඉතින් මම්බිලේම පාවිච්චි කරන්න පුළුවන්කම හම්බෙන එක ඇත්තරම වට ටයිම්ට බියලාවි කියලා තම කියන්න එන්න කොහොමරි අද වීඩිය ඉවරයි තව දේවල් මේ තියෙන ඇත්තර මේ සයිඩ් බාරක අපිට සබ්ජෙට් අරමය දේවල් කීප ඇතින සබ්ජෙට් සීන් ස්ටයිල් ඔවත් කවර කර හැකි විඩියක දික් වෙනවා අදට මංගිහිල්ලෙන් නයිට් සෑන්ඩ සයිනිං අවට්